Hi, namai Sinhala with Happy Tips my YouTube channel එක මම ඔයාලා ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලට අරගෙන ආවේ O level A level ඕනම ළමයින්ට ඕන වෙන ක්‍රියාපද පාඩම අරගෙන. අපි ඉස්සෙල්ලා බලමු ක්‍රියාපදයක් කියලා කියන්නේ මොකක්ද කියලා. ක්‍රියාපදයක් කියලා කියන්නේ ඕනෑම සිදුවීමක් හෝ කිරීමක් ප්‍රකාශ කරන පදයකට කියනවා අපි ක්‍රියාපදයක් කියලා. මේ ක්‍රියාපද වර්තමාන කාල ක්‍රියාපද, අතීත කාල ක්‍රියාපද, අනාගත කාල ක්‍රියාපද, මිශ්‍ර ක්‍රියා, පූර්ව ක්‍රියා, ප්‍රයෝජ්‍ය ක්‍රියා, සම්භාව්‍ය ක්‍රියා, ආශිර්වාද ක්‍රියා, අපර ක්‍රියා, විධි ක්‍රියා එහෙම බෙදෙනවා. ඉතින් මේ ක්‍රියාපද අපි බලමු කොහොමද ලේසියෙන් මතක තියාගන්නේ කියලා. අතීත කාල ක්‍රියා. මේ අතීත කාල ක්‍රියාපද කියලා කියන්නේ කලින් වෙච්ච දේවල්. ඒ කියන්නේ දැන් වෙන්නේ නැහැ. කලින් වෙච්ච දේවල් වලට අපි කියනවා අතීත කාල ක්‍රියා කියලා. මේ අතීත කාල ක්‍රියාපද කළ, කලේය, කලෝය, කලහ අනේ වගේ පද ආйти වෙන්නේ මේ අතීත කාල ක්‍රියාවලට. වර්තමාන ක්‍රියාපද. වර්තමාන කාල ක්‍රියාපද කියලා කියන්නේ දැන්ටමත් සිදු වෙන දේවල්. මේක තමයි කියන්නේ වර්තමාන කාල ක්‍රියාපද කියලා. මේවා නටයි, දුවයි, බලයි, හඬයි ඕනම එකක් වර්තමානයේ දැන් සිදු වෙන දෙයක් වර්තමාන කාල ක්‍රියාපද කියලා අපි හඳුන්වනවා. අනාගත කාල ක්‍රියාපද. අනාගත කාල ක්‍රියාපද කියන්නේ ඉස්සරහට වෙන්න තියෙන දේවල්. අතීතේ වුණෙත් නැහැ, දැන් වෙන්නෙත් නැහැ, ඉස්සරහට වෙන්න තියෙන දේවල් තමයි අනාගත කාල ක්‍රියාපද කියලා කියන්නේ. හෙට කමු, පසුව යමු, පසුව නටමු, හෙට පැසළු පවසමු, පැසළු, හෙට, පසුව ඒ ඔක්කොම අයිති වෙන්නේ මේ අනාගත කාල ක්‍රියාපද වලට. ප්‍රයෝජ්‍ය ක්‍රියා. ප්‍රයෝජ්‍ය ක්‍රියා කියලා කියන්නේ එක් පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකු ලවා කරවන දෙයකට කියනවා අපි ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කියලා. ගුරුවරයා සිසුන් ලවා අකුරු ලියවයි. ලියවයි කියන්නේ ප්‍රයෝජ්‍ය ක්‍රියාවක්. මේකදී ධාතු ප්‍රකෘතියට පස්සේ පොදුට වල ප්‍රත්‍යයක වෙනවා. ඒ කියන්නේ ලියවයි, කවවයි, නටවයි, බලවි අන්න ඒ වගේ පදවලට කියනවා ප්‍රයෝජ්‍ය ක්‍රියා කියලා. ඒ කියන්නේ එක් පුද්ගලයෙක් විසින් තව කෙනෙකු ලවා කරවන දෙයක්. ඒකට තමයි කියන්නේ ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කියලා. විධි ක්‍රියා. විධි ක්‍රියාව ගත්තන් පස්සේ මොකක් හරි අනුකිරීමක්. එහෙම නැත්නම් විධානයක් හංගවන පදවලට තමයි අපි කියන්නේ විධි ක්‍රියාවක් කියලා. මේ විධි ක්‍රියා ආදරයෙන් කරන විධි ක්‍රියා තියෙනවා, අනාදරයෙන් කරන විධි ක්‍රියා තියෙනවා, ගෞරවාර්ථයේ විධි ක්‍රියා තියෙනවා, ප්‍රකෘතියාර්ථයේ විධි ක්‍රියා තියෙනවා, ග ප්‍රත්‍යයේ විධි ක්‍රියා, ඌ ප්‍රත්‍යයේ විධි ක්‍රියා, නූ ප්‍රත්‍යයේ විධි ක්‍රියා ඒ වගේ තියෙනවා මේ විධි ක්‍රියා රසක්. හැබැයි ඔයාලට අවශ්‍ය වෙන්නේ මේ විධි ක්‍රියාවක් මොකක්ද කියලා අඳුරගන්න විතරයි නේද? එතකොට එන්න, යන්න, කන්න, බොන්න ඒ කවුරු හරි දෙන විධානයක් නේ. මේක කරන්න කියලා කියනවා වගේනේ. අනේ ඒක තමයි කියන්නේ විධි ක්‍රියාව. බලපන් අනේවා අනාදරයෙන් කරන විධි ක්‍රියා. ඒ වගේ තමයි බලනන්න, වඩිනු මැනවි අනේවා ගෞරවාර්ථයෙන් සිදු කරන ලබන විධි ක්‍රියා. කනු, බොනු, එනු අනේවත් එන්නේ මේ විධි ක්‍රියා වලට. ඒ වගේම තමයි කියව, බලව, හඬව ඒ වෙන්නේ මේ විධි ක්‍රියා වලට. ඒ වගේම තව එකක් තියෙනවා ප්‍රකෘතියාර්ථයේ විධි ක්‍රියා තියෙනවා කියලා කියවනේ මම. ඒ නට, බල, යා අන්න ඒ වගේ පද එන්නේ ප්‍රකෘතියාර්ථයේ විධි ක්‍රියා. හැබැයි ඔයාලට එහෙම අහන්නේ ඔයාලගෙන් අහන්නේ විධි ක්‍රියාවක් හඳුන ගන්න පුළුවන් විදිහනේ බලන්නේ. එතකොට ඔයාලා ඒ ඔක්කොම ටික දැනගන්න ඕනේ මේක විධි ක්‍රියාවක් කියලා. ඊට පස්සේ අපි බලමු අසම්භාව්‍ය ක්‍රියා. මේ අසම්භාව්‍ය ක්‍රියා ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදෙනවා. කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා සහ අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියා. කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා කියන්නේ කාලයක් හඟවන ක්‍රියා. අන්න ඒවට කියන්නේ කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා. මේ කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා අඳුර ගන්න පුළුවන් ත, දී, ආම, ත, දී, ආම කියන පදවල අවසන් වෙනවා. ඒක කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවක් වයටත් තමයි කියන්නේ. ත වලින් එනවා කියත උපු කළ ආවේ ඇඳුරු කුත්තිය. ඉද්දී වලින් එනවා අපි ඇය නටා දී බලා සිටීම. එතකොට නටා දී ඒක කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාව. ආම ඒ කියන්නේ ඔබ පැමිණියාම. නැත්නම් ඔබ පැමිණියාම අපි වැඩ කරමු. එතකොට පැමිණියාම කියන එක කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවක්. ඒ වගේම තමයි අනියමාර්ථය අසම්භාව්‍ය. අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවක් කියලා කියනකොට ඒක සිදුවෙන්න හරි අවිනිශ්චිතභාවයක් තියෙනවා ඒකෙදි. අනියමාර්ථය කියන්නේ අවිනිශ්චිතව කියන වගේ. එතකොට ඒක අඳුර ගන්න හරිම ලේසි. ඒකෙදි එනවා හොත් ඔත් කියන පද වලින්. වලින් ගෙදර ගිය අඹුලසි ගිය අනේක
ගිය කියන අදහස තියෙන්නේ. හරිද? එතනදී ගිය කියන්නේ අනියමාර්ථය සම්භාව්‍ය ක්‍රියාවක්. වනතදරි මුනිගුණ සියල්ල. ඔබ පැමිණියහොත් අපි සැනසෙමු. ඔබ පැමිණියහොත් අපි සැනසෙමු. වැසි වැස්සොත් ගඟ පිරේ. වැසි වැස්සොත් ගඟ පිරේ. අන්න වැස්සොත්. අන්න ඒක හොත් කියලා ඒ වචන වලින් අවසන් වෙන පද තියෙනවානේ. අන්න ඒ වෙන්නේ අනියමාර්ථය සම්භාව්‍ය ක්‍රියාවකට. ඊට පස්සේ තියෙනවා පූර්ව ක්‍රියා. පූර්ව ක්‍රියාව කියලා කියන්නේ මොකද? එකම කතුවරේ විසින් එයා අවසානයේ කරන ක්‍රියාවට පෙර සිදු කරන ලබන ක්‍රියාවලට කියනවා අපි පූර්ව ක්‍රියා කියලා. ඒක එක පූර්ව ක්‍රියාවක් වෙන්න පුළුවන්. පූර්ව ක්‍රියා කිහිපයක් තියෙන්න පුළුවන්. ඒ ඔක්කොම එන්නේ පූර්ව ක්‍රියාවලට. හරිද? ඔබ තරගය නවතා නිවසට යයි. ඒකෙදි නවතා කියන පදේ එන්නේ පූර්ව ක්‍රියාවක් විදිහට. ඒ කියන්නේ ඔබ තරගය නවත්තලා තමයි ගෙදරට ගියේ. එතකොට නවතානේ ගෙදරට ගියේ අවසාන ක්‍රියාව තමයි ගෙදර යන්නේ. හැබැයි යා තරගය නවත්තලා ගියේ. එතකොට නවතා කියන්නේ ඒක පූර්ව ක්‍රියාවක්. ඊළඟට අපි යමු මිශ්‍ර ක්‍රියාවලට. මේ මිශ්‍ර ක්‍රියාවක් කියන්නේ මොකක්ද දන්නවද? එකම කතුවරයෙක් විසින් ඒ කියන්නේ කිසියම් ක්‍රියාවකට ඉස්සෙල්ලත් නෙමෙයි පස්සෙත් නෙමෙයි. කිසියම් ක්‍රියාවකට පෙර හෝ පසු නොවි ඒ අවසාන ක්‍රියාවත් සමගම සිදු කරනවා නම් අපි ඒකට කියනවා මිශ්‍ර ක්‍රියාව කියලා. ඒ කියන්නේ එයා කරන ක්‍රියාවත් එක්කම එයා කරන දේ තමයි අපි මිශ්‍ර ක්‍රියාවකට ගන්නේ. අය සිනා සෙමින් නටයි. අය සිනා සෙමින්. සිනා සෙන ගමන් නටනවා කියන එකෙන් තියෙන්නේ අය සිනා සෙමින් නටයි. අය සිනා සෙමින් නටයි. දැන් මෙතන මම වාක්‍ය තුනක් කිව්වා. ඔයාලා එක තේරෙන්නේ නැතේ. ඒ කියන්නේ මිශ්‍ර ක්‍රියාවකදී මින් කියන ප්‍රත්‍ය වලින් අවසන් වෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම මිශ්‍ර ක්‍රියාවක්. ඔන්න මතක තියාගන්න පුළුවන් නේද? හැබැයි මේක තව ක්‍රමයකට වෙනස් වෙනවා. ඒ කියන්නේ පූර්ව ක්‍රියාවක් ද්විත්ව වීමෙන් මේක මිශ්‍ර ක්‍රියාවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අය නැටුම් බල සිනාසේ. බලන ගමන් තමයි සිනාසින්ගේ බල පූර්ව ක්‍රියාවක් දිත් වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට අවසානයේට මේ ඉගෙන ගන්න තියෙනවා ආශිර්වාද ක්‍රියාව. ආශිර්වාද ක්‍රියාවක් කියන්නේ ඒක සුබ ප්‍රාර්ථනාවක්. දැන් ඔයා කියන ඔබට නිරෝගී වේවා සුවපත් වේවා අන්න ඒ වගේ පදවලට ඒවා සුබයිනේ සුබදායකයිනේ ඒකට කියනවා ආශිර්වාද ක්‍රියා කියලා. හැබැයි මේ තියෙනවා අශුභවාදී ප්‍රාර්ථනාවක්. ඒ කියන්නේ බංග වේවා නිල යක්වා අන්න ඒ වගේ ඒවට කියනවා ප්‍රාර්ථනා ක්‍රියා. දැන් ආශිර්වාද ක්‍රියාවක් කියලා කියන්නේ යහපත් සිතින් කරන දෙයක්. ඒ කියන්නේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා අන්න ඒවා එන්නේ ආශිර්වාද ක්‍රියා. හරිද? ඉතින් මම හිතනවා ඔයාලට මේ ක්‍රියාපද ටික ඔක්කොම හොඳටම පැහැදිලිව තේරෙන්න ඇති කියලා. ඉතින් ඔයා සිංහල කරන ළමයෙක් නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. මොකද මම ඉස්සරහට ඔයාලට සිංහල වලදී වටින වීඩියෝ එකක් අරගෙන එනවා. ඒ කියන්නේ මතක තියාගන්න ක්‍රමත් එක්කම. ඉතින් මම අදට ගිහින් එන්නම්. bye.